ඔයාලගෝ සෑම සමයි දැන් ජපාන් වෙලාව උදේ 10යි. අපි අද ඔයාලට ගේන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේ ජපානයේ iPhone මිලයි, used phone වල මිලයි, ඒ වගේම තව ඉලෙක්ට්‍රික් බඩු වල මිලයි. අපි ප්ලේස් එකට ගිහින් හම්බෙමු එහෙනම්. ගයිස් මෙතන තියෙන රේල් පාරේ අපි යන අතරමඟ ඉන්නේ ප්ලේස් එකට. පැය කිලෝමීටරයක් වගේ තියෙනවා. පිටපස්සෙන් පේන්නේ පාරමක් වගේ පේනව නේද? සින්කාන්සෙන් යන එක. දැන් දෙකක් ගියා මට වීඩියෝ ඔන් කරගන්න බැරුණා. බරුණ සමහරවිට දැන් තව එකක් යයි. ඔන්න ගයිස් කෝච්චියෙන් යනවා. සින්කාන්සෙන් යන්න ඉඩ තියෙනවා. ඔන්න ගයිස් හිමීට යන්නේ වෙලාවට, ඔයාලගේ වෙලාවට හිමීට යන්න එක. නැත්තම් අල්ල ගන්න බෑ කැමරාවට. මෙතන ළඟ ස්ටේෂන් එකක් ඇති අනිවාර්යෙන්. ඉස්සලා දෙකක් ගියා එක වීඩියෝ ඔන් කරගන්න තියා හිතා ගන්නවත් බෑ. ගයිස් අපි දැන් ඉන්නේ ෂොප් එකට ළඟ. ඔයාලට පේනවා ඇති ෂොප් එකේ නම එඩියොන්. අපි එතනට ගිහලා සෙට් වෙමු. ගයිස් මේක තමයි ප්ලේස් එක. ගයිස් ඇතුලේ වීඩියෝ ගන්න දෙනවද කියලා අපි දන්නේ නැහැ හරියට. බලමු ඇතුලට ගිහිල්ලා මේ හොරෙන් හරි වීඩියෝ එකක් ගන්න. කතා කරන්න නම් බැරි වෙයි. බලමු ඇතුලට ගිහින් මොකද වෙන්නේ. මේ ෆෝන් තියෙන තැන නම් ෂොප් එකේ ඒජන්ට්ලා ගොඩක් හිටියා ඉඳලා වීඩියෝ කරගත්ත හොරෙන්. මෙතන තියෙන Android ෆෝන් බලන් යන්නකො මිල ගණන් කොහොමද කියලා. මේක ලංකාව ගානේ ඉන්නේ දෙකෙන් ගුණ කරාම ගයිස්. එතන තියෙනවා iPhone වල මිල ගණන්. සාමාන්‍ය බැටරි හෙල්ත් 80 81 ඔය වගේ සීමාවේ තියෙන ඒවා. කන්ඩිෂන් නම් හොඳටම තියෙනවා. මෙතන iWatch. ඔය අටින් තියෙන ගයිස් ටැක්ස් එකත් එක්ක මිල. මෙතන තියෙන 12 mini අපි 12 mini එකක් ගන්නවා. ඒ බලන්න වීඩියෝ එකේ පෙන්නනවා අපි ඒක. මෙතන තියෙන iPad වල මිල ගණන් යන්නේ කොහොමද කියන මම ලොකුවට දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. iPad ගැන වැඩි මම දන්නේ නැහැ. මෙතන තියෙන ෆෝන්ස් ඔක්කොම used. මේ තියෙන ගයිස් අපි ගත්ත iPhone 12 mini 128GB එක. මේක වුණා ගයිස් 30780ක් yen වලින්. සමන් ලංකාව ගානින් 64000ක් වගේ වෙනවා. කන්ඩිෂන් හොඳටම තිබ්බා. මේක බැටරි වල තිබ්බසි 81ක්. මෙයාලගේ ගයිස් use mobile වලට මාසෙක second warranty එකක් දෙනවා. මෙතන තියෙන gaming laptop. මෙතන තිබා i7 16GB memory තියෙන gaming laptop. ඔය මිල ගණන් yen වලින් තියෙන්නේ. මෙතන laptop check කරලා බලන්න පුළුවන් අපිට. මෙතන තියෙනවා mouse. මිල ගණන් බලන් යන්න. මේකේ හැම බඩුවක්ම වගේ තියෙනවා electric items. මෙතන තියෙනවා ගයිස් ගේමින් PC 24800 ඉඳන් ගේමින් PC තියෙනවා. මේක නම් 299000ක් එහා පැත්තේ එක. මේක 329000ක් වෙනවා ලංකාව සල්ලි 7කට ඉක්තු වෙනවා. මෙතන තිබ්බා ගයිස් මම ආසම PlayStation 5 මිල ගණන් ගහලා තිබ්බ නෑ. හැබැයි ඉස්සරහට අපිට වීඩියෝ එකේදී හම්බෙනවා තැනකදී මිල ගණන් එතනම පෙන්නනවා. මේ මොනවද කියලා හරියට දන්නේ නැහැ ගයිස්. මෙතන තියෙනවා vacuum cleaners. අපිට මෙතන ඕනම එකක් චෙක් කරලා ගන්න පුළුවන් ඒ වෙලෙම. ජපානයේ තියෙන හොඳ දෙයක් තමයි අපිට හැමති දේ ගන්න කලින් අපිට ඒක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒක මාරම වටනවා.
ඔයාලා මේක දැකලා ඇති අර ගෙවල් වලට ගහන්නේ මේ ඉදට කවුරු හරි ආවම කැමරාවෙන් ඉස්සර දොර පේන්න ඒකක්. මෙතන තියෙනවා ට්‍රයිපෝඩ්ස්. මෙතන තියෙනවා Canon DSLR කැමරා සෙට් එකක්. ලෙන්ස් එක 1,48,000 ගණක් වෙනවා. ඊළඟට guys අපි ආසම ඇක්ෂන් කැමරා පැත්තට ආවා. මෙතන Insta360 X5 3 GoPro ඒ වගේම අපි ආසම DJI Osmo Pocket 3 එක තිබ්බා. බලමු ඉස්සරහට වොක් කරන්න Osmo Pocket 3 එකකට මාරු වෙන්න තමයි හිතන් ඉන්නේ. සමහර දෙකින් විතර try එකක් දාමු ගන්න. මේක ලොගින් වලට මාරම සෙට් වෙන කැමරාවක්. මේක කොම්බෝ පැක් එක වුණා සාමාන්‍යයෙන් yen වලින් 8ක් වගේ වෙනවා කොම්බෝ පැක් එක. ඔන්න guys මේ හරිය තියෙනවා TV වල මිල ගණන් බලන් යනවා. මෙතන තියෙනවා guys මේ සෝෆා එක වෙනවා කොළ 6ක්. yen 60,000ට මාර වටිනවා guys ඒ සෝෆා එක. අන්න guys මෙතන තියෙනවා මේ PlayStation වල මිල ගණන්. මේ GB 825 එක වෙනවා කොළ 5යි සෙන් 5ක්. එතන තියෙනවා watch. මේ සුදු පාට මම පෙන්නපු watch එක guys. second stick එක මම දැක්කා yen 500කට දාලා දිනවා. ඔය වගේම condition තිබ්බා ඒකේ. ඉතින් කියනවා Huawei watch. අන්න guys ගොඩක් කට්ටිය වෙන iPhone 17 Pro Max එක. මේකේ 1TB එක වෙනවා guys. කොළ 24ක් හෝ 23ක්. 2TB එක වෙනවා කොළ 32ක්. මෙතන තියෙනවා guys iPhone 17 එක. උඩ 1050ක් එහෙම දාලා තියෙන ක්‍රෙඩිට් කාඩ් වලට හෝ ගෙවන්න ගන්න ක්‍රම වලට ගන්නවා නම් 16 එකෙත් මම දැක්ක ගොඩක් කට්ටිය දාලා දෙනවා කැමරා එක මාර ක්වොලිටි. ඔය වගේම ක්වොලිටි එකක් තිබ්බ කැමරාව. මෙතන තියෙන්නේ guys iPad. මෙතන තියෙනවා guys hot blanket. මේවා පෙරවම රත් වෙන්න මේ රිමෝට් එක වගේ රත් වෙන්න හදන්න පුළුවන්. ඔය ගන්න තියෙන්නේ. guys අපි එඩියෝන් එකෙන් එළියට ආවා. කොහොමද ෆෝන් එකකුත් ගත්තා. ෆෝන් ලාභයිද කියලා මම නම් ලොකු අදහසක් නැහැ ලංකාවේ මිලත් එක්ක. ඒ හින්දා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා. එකෙන් සෙට් වෙන බලමු. අපි අතට වීඩියෝ